අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් කතාබහට ලක්ුණු සිද්ධියක් ගැන. අර ටීචර් අම්මා කියලා ප්‍රසිද්ධ හයේෂිකා ෆර්නාන්දු අර තරුණ සේවකයෙකුට පහර දුන්නා කියන චෝදනාවට දවස් කීපයක් පොලිසිය මගහැරලා ඉඳලා එකපාරටම නීතිඥයෝ එක්ක ඇවිත් අධිකරණයට බහර වුණානේ. ඔව් ඒක තමයි. ඉතින් මේ ගැන පළවුණු පුවත්පත් වාර්තා කිහිපයක් අද අපි බලමු. මොකද මේකෙදි ගොඩක් දෙනා පුදුමුණ කාරණයක් තමයි අර හැංගිලා ඉඳලා ඇවිත් බොහොම ඉක්මනට ඇප ලැබීම. හරියට හරි. ඒ කියන්නේ අත්අඩංගුවට ගැනීමක්වත් නැතුව ඇප අරගෙන ගෙදර ගියා කියන එකනේ. ඔව් ඒක තමයි මූලාශ්‍රවල වැඩියෙන් බේස්මුතු කරලා තියෙන්නේ. දවස් ගණක් හෙව්වා. හැබැයි උසාවිය ආව ගමන් ඇප ලැබුණා. අනිතක තමයි එයා උසාවියට ආපු විදිහ. සුදු සාරයක් ඇඳලා මූණත් වහගෙන ඔව් මුහුණු ආවරණයක් දාලා ඒ කියන්නේ අඳුරගන්න බැරි විදිහට වගේ ආවා කියලා තමයි වාර්තාවල තියෙන්නේ. ඉතින් අපි බලමු මේ නීතිමය පැත්ත ඇප ලැබීමට හේතු වුණු කාරණා මොනවාද කියලා මේ මූලාශ්‍රවල සඳහන් වෙන විදිහට. හොඳයි ඇප නියෝගයේ දීලා තියෙන්නේ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශනා ප්‍රේමරත්න මහත්මිය. හයේෂිකා ප්‍රනාන්දු වෙනුවෙන් ඇප ඉල්ලලා තියෙන්නේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා. ජනාධිපති නීතිඥවරයෙක්ම. එතකොට ඇප ඉල්ලද්දී මොනවද විශේෂයෙන්ම කිව්වේ? ප්‍රධාන කාරණා දෙකක් ගැන කියලා තියෙනවා. එකක් තමයි මෙයා ඔන්ලයින් පන්ති කරන කෙනෙක්නේ. දහස් ගාණක් ළමයි ඉන්නවලු. ඉතින් එයා හිරේ දැම්මොත්, ඒ කියන්නේ රිමාන්ඩ් කළොත් අර ළමයින්ගේ අධ්‍යාපනයට ලොකු බාධාවක් වෙනවා කියන එක. හරි. ඒක එකක්. අනිත් කාරණය? අනිත් කාරණේ තමයි එයා හැංගිලා හිටියේ, ඒ කියන්නේ අතුරුදන් වෙලා හිටියේ මේ සිද්ධිය නිසා ඇතිවෙන කම්පනයටලු. බයටවත් උසාවිය මගහරින්නවත් නෙවෙයි කියලා. ඒ කියන්නේ මානසික කම්පනයක් නිසා කියලාද තර්ක කළේ? ඔව් ඒ වගේ තර්කයක් තමයි ඉදිරිපත් කරලා තියෙන කියලා මූලාශ්‍ර කියයිනේ. හරි. දැන් මේ සිද්ධියට තව අය සම්බන්ධයිනේ. සැමියා එහෙම? ඔව් එයාගේ සැමියා චානක විශ්වජිත් සහ කලමනාකරු ප්‍රනීත සුරේන්ද්‍ර කියලා දෙන්නෙකුත් ඉන්නවා. එයාලත් අපමත නිදහස්. එයාලා වෙනුවෙන් කවුද පෙනී හිටියේ? ඒ දෙන්න වෙනුවෙන් පෙනී ඉන්නලා තියෙන්නේ තවත් ජනාධිපති නීතිඥවරයෙක් කාලිංග ඉන්දතිස්ස මහතා. ඒ කියන්නේ ප්‍රබල නීතිඥ නියෝජනයක් තියෙනවා. ඔව් ඒක පැහැදිලි. තව දෙන්නෙක් ඉන්නෝ දිලාන් සහ මලීෂ කියලා සේවකයෝ දෙනෙක් යාලට චෝදනා තියෙනවා. එයාලට මොනවද චෝදනා? එයාලට තියෙන්නේ අර සිද්ධියට ආධාර අනුබල දුන්නා කියලයි. අනිත් එක තමයි සාක්ෂි හැංගුවා කියන එක. අර වීඩියෝ කතාව එතනට සම්බන්ධයි නේද? පහරකෑත අරුණයා කියලා තිබුණලු නේද වීඩියෝ කරා කියලා? ඔව් ඔව්. ඒ තරුණයා පොලිසියට කියලා තියෙනවා ඒ දෙන්න පහර දෙන හැටි වීඩියෝ කරා කියලා. හැබැයි පොලිසිය මුලින් අහද්දී ඒ දෙන්න කියලා තියෙන්නේ හැම දෙයක් දන්නේ නැහැ කියලා. පස්සේ ෆෝන් චෙක් කරද්දි තමයි අහුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ මකලා දාලා. ඔව් වීඩියෝ මකලා දාලා තියනවා කියලා තමයි මූලාශ්‍ර කියන්නේ. මෙතන තව බෙදයක් දෙයක් තියෙනවා. මොකද්ද? අර දිලාන් සහ මලීෂ වෙනුවෙනුත් උසාවියේ කතා කරලා තියෙන්නේ අර මුලින් කියපු ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයමයි. ඒ කියන්නේ හයේෂිකා ප්‍රනාන්දුගේ අනුග්‍රහයෙන්ලු. එහෙමද? ඒ කියන්නේ ප්‍රධාන සැකකාරියගේ නීතිඥෝම අනිත්තරට උදව් කරලා. මූලාශ්‍රවල තියෙන්නේ එහෙමයි. ඒක නීතියමය පැත්තෙන් කොහොමද කියනක විග්‍රහ කරලා නැහැ. ඒත් සිද්ධිය වාර්තා කරද්දී ඒක සඳහන් කරලා තියෙනවා. හරිම රසවත් තොරතුරක්. ඒකෙන් මේ ඔක්කොම සලකලා බලලා අන්තිමේදී උසාවිය මොකද තීරණය කළේ? අන්තිමේදී අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කරලා තියෙනවා සැකකරුවන් 5 දෙනාටම ඇප දෙන්න. ඇප කොන්දේසි මොනවද? එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප දෙකක්. ලක්ෂ 10 බැගින් 5 දෙනාටම. ඔව් 5 දෙනාටම ශරීර ඇප කියන්නේ දන්නවනේ කවුරු හරි දෙන්නෙක් වගේ කියන්න ඕනේ ඒ ගානට. හරි. නඩුව ආයෙත් කවදද ගන්නව කිව්වේ? නඩුව සැප්තැම්බර් 14 වෙනිදා ආයෙත් කැඳවනවා කිව්වා. එතකොට අර අගතියටපත් පාර්ශවයේ, ඒ කියන්නේ පහරකෑත් තරුණයා වෙනුවෙන් කවුරු හරි නීතිඥයෝ හිටියේද? එයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාර මහත්මයා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී ඉඳලා තියෙනවා. පැමිණිල්ල මෙහෙවන්නේ කටාන පොලිසියෙන්. එතකොට මේ මූලාශ්‍ර දිහා බලද්දී අපිට පේන්නේ චෝදනා බරපතලයි මුලින් හැංගිලා හිටියා ඒත් එක්කම ඉක්මනට ඇප ලැබුණා කියන එක. ඔව් ඒක තමයි. මෙතනදී අර නීතිඥවරු ඉදිරිපත් කරපු තර්ක අර කාර්යබහුලකම කම්පනය වගේ ඒවා කොච්චර දුරට බලපෑවද කියලා හරියටම කියන්න බෑ මූලාශ්‍රය අනුව. ඒත් ඒ තර්ක ඉදිරිපත් කිරීම සහ ඒකට ලැබුණු ප්‍රතිචාරය ඒ වගේම අර ප්‍රබල නීතිඥ නියෝජනය මේ ඔක්කොම කාරණා කැපිලා පේනවා. එහෙනම් මේ කතාවෙන් අපිට හිතන්න දෙයක් උතුරු වෙනවා. මේ මූලාශ්‍ර කියන විදිහක චෝදනාවේ ස්වභාවය හැංගිලා ඉනීම වගේ දේවල් තිබුණත් ඇප ලැබීමේදී අර නීතිඥ තර්ක නීතිඥවරුන්ගේ ජ්‍යෙෂ්ඨකත්වයේ නියෝජනීය ස්වභාවය වගේ දේවල් කොයිතරම් දුරට බලපානවද කියන එක ලංකාවේ නීති ක්‍රියාත්මක වීම ගැන පොදුවේ
පොඩි ප්‍රශ්නාර්ථයක් මතු කරනු නේද? ඔව් ඒක ගැන පොඩ්ඩක් හිතන්න දෙයක් මේ මූලාශ්‍ර ඉතුරු කරුවා තමයි.